රයිට් ඔන්න ගයිස් එහෙනම් අද ඔයගොල්ලන්ට මම උදේ කිව්වා ලයිව් එකේදී මේක ඉන්නවා මගේ මේ නෝමල් මාළගිරව් තුන් දෙනෙක් මේ බෙහෙත් කරපු අය මම මොන බලා ගන්න ඔය ඉනි පිරිමි සතෙක් එතකොට මේ ඊළඟට තව දෙන්නෙක් ඉන්නවා ඇතුලේ ඉතින් ওই සෙට් එකම මම කේක හේතුන් මත මෙහෙට ගෙනහල්ලා බෙහෙත් කරපු අය ඉතින් ඔයගොල්ලෝ මතක තියාගන්න ලංකාවට ආවෙනික මේ කොළ ගිරව් මාළ ගිරව් හදන්න තහනම් විකුණන්නත් තහනම් right අපි කරේ මේ බේ තියාගෙන බෙහෙත් කරපු එක. ඉතින් මේ තුන් දෙනාම අද අපි යවනවා. අද 4 වෙනිදා පොයේ දවස මේ ඉතින් පස්වෙනිදා නේද? පොයේ දවස ඉතින් අද ඔන්න කට්ටියම යවනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පොයේ දවසේ යවන්න පින් කරන්න නෙමෙයි. ඉතින් හොඳ දවසක් ඉඳලා කට්ටියට නිදාසේ ගිහිල්ලා ඉන්න පුළුවන් වෙන්න. මම කරන්නේ දැන් අද උදේ මම මේගොල්ලන්ට දුන්න කෑම පළතුරු එතකොට ග්‍රෝයින් ෆුඩ් එක බිත්තර කෑම එක ඔක්කොම දීලා හොඳට බඩවල් පුරවලා තියෙන්නේ. ඉතින් කට්ටිය මේ මෙයා මේ දැනටත් කතා කරනවා. ඉතින් මම පොඩි කාලේ ඉඳලා හදපු කෙනෙක් මෙයා චූටි කාලේ වැටලා ඉඳලා. ඉතින් මේ දැන් අවුරුද්දක් විතර මෙයාගේ වයස. ඉතින් මෙයාගේ හොඳ කාලේ දැන් බ්‍රීඩ් දෙන්න මෙයාට ගිහිල්ලා පරිසරේ හොඳට මේ තමුන්ගේ ජීවිතේ ගෙනියන්න පුළුවන් වයසක්. ඊළඟට තව දෙන්නෙක් ඉන්නවා ඇතුලේ. ඉතින් ඒගොල්ලෝ ටිකක් මෙයාට බාලයි. ඉතින් අපි බලමු මේගොල්ලෝ යන හැටි. අපි කරන්නේ දොර ඇරලා මේක මේගොල්ලන්ට යන්න දෙනවා. ඉතින් ඒ ඕව අවශ්‍ය කෙනෙක්ට ඇවිල්ලා කෑම කන්න වුණත් දොර ඇරලා තියෙනවා දවසම. ඉතින් මේ ඒක තමයි කරන්නේ. ඉතින් ඔන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ කොහමද යන විදිය කියලා. ඔන්න බලන්න කට්ටිය අපි බලමු කොහොමද යන්නේ කියලා. දොර අයින් කරලා තියෙන තනි කර අමුන්ගේ මේ ජර්නි එක පටන් ගන්න පුළුවන් අද ඉඳලා පුරුළු පෙන්නන්න. මේ කොහොමද කියලා අද යන හැටි. ඉතින් මේගොල්ලෝ දැම්ම එළියට එන්නේ නැහැ. හරිද? අපි බලමු. කට්ටිය ඉන්නවා ඇතුලේ. හරි. මෙහාට එනවා මෙහාට. ඉන්නකොට යන්නේ. අපි බලමු මෙයා එළියට එන හැටි. කට්ටිය. අන්න ඔන්න පළවෙනිම එක්කෙනා එනවා මේ පිරිමි සතා තමයි එන්නේ එළියට යන්න. හරි. එයාට හරි ආසයි එළියට යන්න. හැබැයි බයයි තාම එළියට. සම්පූර්ණ දොර අයින් කරලා තියෙන ඉතින් එන කට්ටියට එන්න පුළුවන්. පාඩුවේ. කොහේ? ඉතින් බලන්න යා එන හැටි. තව ටිකකින් එළියට දොරෙන් ඇවිල්ලා යයි පටාස් ගාලා. ඔක්කොම මම බෙහෙත් කරලා හොඳ කරපු අය එක එක ප්‍රශ්න තිබ්බ අය. එතන තුන් දෙනෙක් ඉන්නවා කූඩුවේ. තාම කට්ටිය එළියට එන්න බයයි. මොකද එළියේ මෙහෙම දැක්කට දැන් අපි මොනවාරි කරනකොට බය වෙලා ආවට එකපාරට එළියට එන්න බයයි. ඒගොල්ලෝ හිටපු තැන නෙමෙයි. ඒගොල්ලෝ හිටපු තැනින් එළියට යන්න ඕන බලන්න. මෙයා මුලින්ම ගිලෙන්න හදන්නේ එළියට. පිරිමි සතා. හරි. මං අවුරුද්දක් විතර හිටපු කෙනා තමයි මේ යන්න හදන්නේ. ඉතින් අපි දන්නේ මෙයා සමහරට මේවලට මෙහෙම කූඩු ඇරලා තියෙනවම දවස් දෙකක් කෑම දෙනවා. තානවා එළියට. ඉතින් මේ ඇවිල්ලා අවශ්‍ය නම් කන්න පුළුවන් පරිසරයට ගියාට. මෙයා අපව කූඩු ඇතුළට ඇයි වගේ. ඉතින් මෙයා හොඳට මේ අපිට පුරුදුයි. මෙයාගේ යාළුවා යනවා. මිසිස් ගහගෙන යනවා.
ඔව්. එයා එළිය ඇවිල්ලා අනිත් අයට කියවනවා එළියේ ඉඳලා. ඉතින් ඔයා යන්න පියාඹලා. යන්න. උඩට යන්න. උඩට යන්න. එයි. එයි. උඩට මල්ලි යන්න. අරලා තියෙන යන්න. Ê. අපේ කට්ටියත් ඉන්නවා බලාගෙන. යන්න පුතේ. යන්න ඔයා උඩට ගිහිල්ලා මේ එයාට එන්න කියන්නේ එළියට. ගිහිල්ලා ඔයාට පුළුවන් මේ හොඳ ගෑල් ළමෙක් හොයාගන්න. යන්නේ ඉතින්. මේගොල්ලෝ කල් ගොඩක් කල් හැදිච්ච ඉඳ යන්නේ නැහැ එකපාරට. ටීචර් ගත්තද? ඉතින් ඒගොල්ලන්ට මම ওই කූඩුව හැම ඇරලා තියෙනවා. ඕනනම් එන්න පුළුවන්, යන්න පුළුවන්, කෑම හොයාගෙන එන්න පුළුවන්. පවුමක් ගිහිල්ලා එන්න පුළුවන්. කිසි කරදරයක් නැහැ.